බුදුහාමුදුරන්ට වැරදිලා. අනිත්‍ය නම් දුක වෙන්න ඕන. ඕන් සැප වෙලා. එහෙනම් බුදුහාමුදුරන්ට වැරදිලා. උන්වහන්සේ අනිත්‍ය කියලා දේශනා කරපු ත්‍රිපිටකයට වැරදිලා නැහැ. පෙළදහමට තාම වැරදිලා නැහැ. ඒ නිසා අනිත්‍ය කියලා දේශනා කරපු නැත්නම් අනිත්‍ය කිව්වොත් බුදුහාමුදුරන්ට වැරදිලා. බුදුහාමුදුරන්ට වැරදිච්ච කතාවක් කවුරුත් කවවත් කියලා නැහැ. මේ කියන්නේ තථාගත සම්බුද්ධ භාෂිතය සිංහලයට පරිවර්තනය කිරීමේදී කරගත්ත වැරද්දක් ගැන. මේ සියලුම විග්‍රහයන් කරන්නේ වහරක ලොකු හාමුදුරුවෝ කරපු දේශනා භාවිතයෙන් නෙමෙයි. දැන් සමාජයේ මෙන්න මෙහෙම කතාවක් හදලා තියෙනවා. ඒ තමයි මේ වේවා අපේ වේවා මේ විවිධාකාර එක්තරා ස්වාමීන් වහන්සේලාගේ නම් ලයිස්තුවක් අරගෙන ඉවර වෙලා මෙන්න මේ ස්වාමීන් වහන්සේලා ලයිස්තුවම මේ වහරක කල්ලිය කියලා හඳුන්වනවා. හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි. අයබෝවන්. අපි අදත් මේ ආකාරයෙන් පටන් ගන්න තිනෙත සත්‍ය ගවේෂණයේ වැඩසටහන. ඉතින් සත්‍ය ගවේෂණය පටන් ගන්න කලින් අපි ඔබට තවත් දින දෙකකින් උදා වෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ හැම දිනාටම ආධ්‍යාත්මික වශයෙන් ලෞකික වශයෙන් දෙපැත්තෙන්ම සාර්ථකත්වයේ උදා වෙන පින්බර අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් තිනත සත්‍ය ගවේෂණ වැඩසටහන අපිට දවස් කිහිපයක් අරන් ඉන්න බැරි වුණා වෙනුවෙන් හේතුව රාජකාරී බහුල නිසා. ඉතින් අපි අද සත්‍ය ගවේෂණය පටන් ගන්න කලින් මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරන විග්‍රහයන් කිහිපයක් පොඩ්ඩක් අහලා ඉමු. මොකද අපිට වැදගත් වෙනවා ඉස්සරහට අපේ මේ සත්‍ය ගවේෂණයේ අනිත්‍ය කාරණාව පැහැදිලි කරගන්න මේ පළවෙනි කොටසේ අපිට වැදගත් වෙන උන්වහන්සේලා විග්‍රහ කරන ධර්ම කාරණා මොකක්ද හරි මොකක්ද වැරදි කියලා ගාපලා බලලා තීරණය කරන්න. ඒ නිසා මුලින්ම අහලා එමු මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ධර්මදේශනවල යම් යම් කොටස් කිහිපයක්. එතකොට ඒ හාමුදුරුවෝ කියනවා අනිත්‍ය නම් දුක වෙන්න ඕන. ඕන් සැප වෙලා. එහෙනම් බුදුහාමුදුරන්ට වැරදිලා. නෑ අනිත්‍ය නෙමෙයි කැමැතිසේ පවතින්නේ නැති අනිත්‍යයි හරි වචනේ කියලා මේ හාමුදුරුවෝ කියන්න පටන් ගන්නවා. සංස්කාර තේරුම් ගන්න නැතුව අනිත්‍ය ප්‍රඥාවෙන් තේරුම් ගන්න බෑ. සංඛාර තේරුම් ගන්න නැතුව ඒ දුකක් කියලා ප්‍රඥාවෙන් වටහා ගන්න බෑ. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔක්කොම අද තේරුම් ගන්න තියෙන්නේ මානසික සංකල්පයක් විදිහට, මනසට ආපු සිතුවිල්ලක් විදිහට, ඇහැට පෙනෙන දෙයක් විදිහට. ඉතින් ඒ නිසා අනිත්‍යයි කියලා කියන්නේ නැති වෙනවා කියන කාරණාව නෙවෙයි, වෙනස් වෙනවා කියන කාරණාව නෙවෙයි, න ඉච්ඡ කැමති විදිහට නොලැබෙන බව අද ගොඩාක් අර්ථකථන පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම යදනිච්ඡන් තන් දුක්ඛං කියන විග්‍රහයේදී අනිත්‍ය නිසා දුකයි කියලා විග්‍රහ කරලා බුදුරණවහන්සේ පෙන්වනකොට අනිත්‍ය නිසා දුකයි කියලා විග්‍රහ කරන්නෙම සංස්කාර අනිත්‍යයි කියන එක. මොකද මේ පරියාය පෙන්වන්න කලින් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා රූපං නිච්ඡං වා අනිච්ඡං වාද කියලා. රූපේ නිට්ටයද අනිත්‍ය. එතකොට අපිට සාක්ෂාත් කළ යුත්තේ පරිඤ්ඤය වෙන්නේ දුක්ඛ සත්‍ය මිසක දුක නෙමෙයි. දැන් අනිත්‍ය අවබෝධය තුළ අපි කතා කළා මෙතන දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා කියලා. දැන් අනිච්ච කියන ඔය පැහැදිලි කරන මතය තුළ අපි අවබෝධ කරලා තියෙන දුකනේ, දුක්ඛ සත්‍ය නෙමෙයිනේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා අනිත්‍ය අවබෝධ කරගන්න තැන. නැතිනම් බුදුරජාණන් වහන්සේ අනිච්ච කියලා දේශනා කරපු ත්‍රිපිටකයට වැරදිලා නැහැ. පෙළදහමට තාම වැරදිලා නැහැ. ඒ නිසා අනිච්ච කියලා දේශනා කරපු නැතිනම් අනිත්‍ය කියලා දේශනා. ඉතින් පළමුවටම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපේ ගෞරවනීය වන්දනාව පුද කරමින් අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගමු. ඉතින් විශේෂයෙන්ම මුලින්ම කියන්න ඕනේ මේ වහරක හාමුදුරුවෝ. වහරක හාමුදුරුවෝ කියන ස්වාමීන් වහන්සේ ගැන අපි මධ්‍යස්ථව අධ්‍යයනය කරලා තියෙනවා. තිනත සත්‍ය ගවේෂණයේ ඔස්සේ. දැන් මේකෙදි මේ සීලමු ස්වාමීන් වහන්සේලා මේ විග්‍රහයන් සිදු කරපු සීලමු ස්වාමීන් වහන්සේලා මේ සියලුම විග්‍රහයන් කරන්නේ වහරක ලොකු හාමුදුරුවෝ කරපු දේශනා භාවිතයෙන් නෙමෙයි. දැන් සමාජයේ මෙන්න මෙහෙම කතාවක් හදලා තියෙනවා. ඒ තමයි මේ වේවා අපේ වේවා මේ විවිධාකාර එක්තරා ස්වාමීන් වහන්සේලාගේ නම් ලයිස්තුවක් අරගෙන ඉවර වෙලා මෙන්න මේ ස්වාමීන් වහන්සේලා ලයිස්තුවම මේ වහරක කල්ලිය කියලා හඳුන්වනවා. ඉතින් මෙන්න මේක මුලින්ම පැහැදිලි කරන්න ඕනේ. මොකද මේ සියලුම ස්වාමීන් වහන්සේලා මේ විග්‍රහයන් වැරදි කියලා කියන්න පාදක කරගෙන තියෙන්නේ වහරක ලොකු හාමුදුරුවන්ගේ ඒ උල්පතේ දේශනා නෙමෙයි.
දැන් මෙතනදී වහරක හාමුදුරුවෝ කියලා කියන්නේ තමන්ගේ ධර්මාබෝධය තුලින් යටපත් වෙලා ගියපු ධර්මයේ මතු කරලා ලෝක සත්‍යයට සැබෑ නිවන් මඟ මතු කරලා දීපු උල්පත. ඉතින් මේ උල්පතෙන් වතුර අරගෙන ගිහිල්ලා තම තමන්ගේ පොකුණු වලට දාගෙන තමන්ගේ මතිමතාන්තර කවලම් කරගෙන ඕනෑම කෙනෙකුට ධර්ම දේශනා පවත්වන්න පුළුවන්, ආයතන පවත්වා ගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ, කිසි වැරද්දක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් වහරක හාමුදුරුවෝ විවේචනය කරනවා නම්, වහරක හාමුදුරුවෝගේ ධර්මය ගැන විග්‍රහ කරනවා නම්, උන්වහන්සේලා වේවා ඒ මහත්තුරු වේවා අනිවාර්යෙන් ගන්න ඕනේ වහරක ලොකු හාමුදුරුවෝගේ දේශනා. මොකද උල්පතේ විතරයි පැහැදිලි ජලය තියෙන්නේ. උල්පත ගැන විග්‍රහ කරනවා නම් උල්පතෙන් වතුර ගන්න ඕනේ. දැන් උල්පතෙන් වතුර අරගෙන ගිහිල්ලා තව දේවල් කවලම් කරලා තියෙන්නේ ඒ උල්පතේ තියෙන වතුර නෙමෙයි එතන තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ වහරක ලොකු හාමුදුරුවෝ ඉස්මතු කරපු ධර්ම අර්ථයන් යම් පිරිස් යම් ස්වාමීන් වහන්සේලා වේවා ගිහි පිරිස් වේවා ඒ අය ඒක අරගෙන ගිහිල්ලා ඒ අය දේශනා කරන්නේ ඒ අයට වැටහෙන මට්ටමේ. ඉතින් ඒ අයට වැටහෙන මට්ටමෙන් කරන දේශනාවකින් ඔබ වහරක හාමුදුරුවෝ මයින් යන්න එපා. මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් ආරාධනා කරනවා වහරක හාමුදුරුවෝ මයින් යන්න එපා. මොකද ඒ තැන්වල තියෙන්නේ උල්පත නෙමෙයි. ඒක පැහැදිලිවම කියන්න. ඒ ස්වාමීන් වහන්සේලා වැරද්දක් නෙමෙයි මේ කියන්නේ. උල්පත නෙවෙයි තියෙන්නේ. උල්පතෙන් වතුර අරගෙන ගිහිල්ලා තව දේවල් කවලම් කරලා තමන්ගේ මතිමතාන්තර එකතු කරලා ඒ කරන දේශනා මාලාවක් තමයි ඒ තැන්වල ක්‍රියාත්මක වෙන්නේ. ඒක වැරද්දක් නෑ. නමුත් වැරද්දක් නෙමෙයි මේ කියන්නේ. මොකද්ද? ඒ වහරක හාමුදුරුවෝගේ උල්පත නෙමෙයි. යම් කිසි කෙනෙක් වහරක හාමුදුරුවෝ විවේචනය කරනවා නම් කරුණාවෙන් ආරාධනා කරනවා වහරක ලොකු හාමුදුරුවෝ කරපු දේශනාවක් ගන්න. ඒ දේශනා ටික අහන්න. මධ්‍යස්ථ මැදිහත් සිතින් අහන්න. ඔබේ මතය ඔළුවේ තියාගෙන ඒක තමයි හරි මේක වැරදි කියලා අහන්න යන්න එපා. මැදහත් සිතින් අහලා බලලා තීරණය කරන්න. ඒක තමයි පළවෙනි කාරණාව. ඒ නිසා අවධාරණය කරලා ආයෙත් මතක් කරනවා වහරක කල්ලිය කියලා එකක් නැහැ. වහරක හාමුදුරුවෝ කියන්නේ වහරක හාමුදුරුවෝ විතරයි. වහරක කල්ලිය කියලා හදාගෙන ඉවර වෙලා මේ දහම අරගෙන ගිහිල්ලා වටේ අය කරන වැරදි නිසා වහරක ලොකු හාමුදුරුවෝ කියන උල්පතට ගරහන්න ඔබට අයිතියක් නැහැ. ඒක මුලින්ම කියලා පටන් ගන්න ඕනේ. එතකොට මේ ස්වාමීන් වහන්සේලා විග්‍රහ කරනවා මේ අපි මුලින්ම අපි දේශනා කොටස ආපු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා මේ වහරක ස්වාමීන් වහන්සේ දේශනා කරනවා කියලා මේ බුදුහාමුදුරන්ට වැරදිලා ඕන් සැප වෙලා එහෙනම් බුදුහාමුදුරන්ට වැරදිලා උන්වහන්සේ අනිච්ච කියලා දේශනා කරපු ත්‍රිපිටකයට වැරදිලා නැහැ. පෙළදහමට තාම වැරදිලා නැහැ. ඒ නිසා අනිච්ච කියලා දේශනා කරපු නැත්නම් අනිත්‍ය කිව්වොත් බුදුහාමුදුරන්ට වැරදිලා. බුදුහාමුදුරන්ට වැරදිච්ච කතාවක් කවුරුත් කොහෙවත් කියලා නැහැ. මේ කියන්නේ තථාගත සම්බුද්ධ භාෂිතය සිංහලයට පරිවර්තනය කිරීමේදී කරගත්ත වැරද්දක් ගැන. දැන් මේ ත්‍රිපිටක වේවා යම් පුස්තක හොයා මොනවා තිබ්බත් බුදුදහම කියන එක ඇත්තටම ප්‍රායෝගිකව ඔප්පු කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි ප්‍රධානම ක්‍රමය තමයි තමන්ගේ ජීවිත අත්දැකීමට දාලා බලන එක.